හරි ගයිස් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මේ ඉන්නේ මම කියන්නේ මචං මේ ඉන්නේ මම. හරිද? ඉතින් මම ගෙදරට වෙලා පිස්සුවෙන් වගේ ඉද්දි මම ගෙදරට වෙලා ඉද්දි මචං මට එක එක හිතෙන්න ගත්තා. ආනම් මනං වනං කනං ඔය ආනම් මනං හැමදේම හිතෙනකොට මචං මට හිතුණා මචං මම මේ ඉන්නේ කාලකන්ණියෙක් වගේ ඔහේ නිකන් මෝඩෙක් වගේ ඔහේ කාලේ යනවා පිස්සෙක් වගේ මම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මම මොකක් හරි ගේමක් ගාලා ගොඩ යන්න ඕනේ කියලා මට හිතුණා. හරිද? ගේමක් ගාලා ගොඩ යන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් මෙහෙම ඉන්නකොට මචං කාලකන්ණියෙක් වගේ ඉඳලා හරියන්නේ නැහැ. මම මොකක් හරි වැඩක් කරලා ගේමක් ගහලා අඩු වයසින් කොට ගිය බල්ලෙක් නෙවෙයි. මේ අඩු වයසින් කොට ගිය කොල්ලෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට අඩු වයසින් කොට ගිය අඩු වයසින් කොට ගිය කොල්ලෙක් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ කියලා මම කල්පනා කරා. ඒක බලන්න කලින් මචං අනිවාර්යෙන් channel එක subscribe කරලා හිටන් ඊට පස්සේ බලමු මොකද්ද උනේ කියලා මචං. මම අඩු වයසින් ගේමක් ගහනවා කියලා මම වැඩේ පටන් ගත්තා මචං. ඉතින් අඩු වයසින් ගේමක් ගහන්න නම් මචං අනිවාර්යෙන් සල්ලි ඕනේ මචං. ආයි කාර් එකක් පැදලා BMW එකක් පැදලා R1 එක බැහැලා ඉන්න තමයි මගේ හිතේ තිබ්බේ මචං. හැබැයි මචං ඒක ඇත්තට ලේසි නෑ කියලා මට තේරුණා මචං කල් යන්න කලින්ම. ඉතින් කොහොම හරි වැඩේ කරන්න කියලා පටන් ගත්තා. මට හරියට ප්ලෑන් එකක් තිබෙත් නෑ මම කොහොමද මේ වැඩේ කරන්න කියලා. මම මේ කොහොමද R1 එකකුයි BMW එකකුයි ගේන්නේ කියලා කල්පනා කරගෙන ඉද්දි මචං මම ගියා ඊට පස්සේ ජෙමිනි එකට ගිහලා මම කිව්වා මට ඕනේ ප්ලෑන් එකක් මට සාර්ථක කෝටිපතියෙක් වෙන්න ඕනේ සුපිරි ප්ලෑන් එකක් දෙන්න මට මහන්සි වෙලා වැඩ කරන්න නැති වෙන්න නැතුව කියලා. ඉතින් එහෙම කියපුවාම මචං පිස්සු හැදෙන උත්තර දුන්නා. මට එපා වුණා. ඊට පස්සේ ජෙමිනි එකත් එපා වුණා. ChatGPT කිමුත් වුණා. උන්ට සිංහල තේරෙන්නෙත් නැහැ. උන්ට මොනවද තේරෙන්නේ නැහැ. උන් දෙන උත්තර වෙලාවකට හොඳයි වෙලාවකට මෙලවලක් නැහැ. ඉතින් මං ආපු එකට උන්ට බයින්න බැරි ඉඳක් දන්න එහෙම දුන්නේ. ඉතින් කමන්නේ බයින්න බැරි කමට වෙන්නද එහෙම දෙන්නේ නැත්තේ කමන්නේ මේ දුක නැහැ. ඉතින් ඊට පස්සේ මම මෙහෙම හිතුවා මචං මගේම ප්ලෑන් එකක් මම ගහනවා කියලා. කල්පනා කර ඉද්දි කල්පනා වෙත් නෑ මචං. කියන්නේ මචං කොහොමද කියන්නේ කියලා මගේ අදේ එහෙම ලොකුවට එකක් තිබ්බේ නෑ. කියනවා කියලා පොඩි ගැම්මක් ගත්තා විතරයි. ඊළඟ දවසේ ඉද්දි ගැම්මක් නෑ කාරුත් නෑ බයිකුත් නෑ මචං. අන්න ඒ විදිහට ගියා මචං. හැබැයි මචං මං ඊළඟ දවසේ ආයෙත් මචං ගියපු ගැම්ම ගත්තා කියන්නේ පිස්සු හැදෙනවා මචං. ඉතින් ආයෙ ගත්තා මචං. එහෙම ගත්තාට පස්සේ මචං මට හිතුණා මේක හරියන්නේ නැහැ. මේ මොකක් හරි ප්ලෑන් එකක් හදන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ මම ගත්තා මචං පෑනකුයි කොලේකුයි. නෑ මචං කොලේකුයි පෑනකුයි ගත්තේ. හරිද? පෑනකුයි කොලේකුයි නෙමෙයි ගත්තේ. කොලේකුයි පෑනකුයි. ඉතින් මේ විදිහට ගත්ත කොලේ පෑනයි රෝල් කරලා මම රෝල් කරලා මචං රෝල් කරේ නෑ. රෝල් කළා දිග ඇරියා මචං. දිග ඇරලා මං ගත්ත පෑන අතට මචං. අතට අරගෙන මම ලියන්න ගත්තා. ඉතින් මම ඉස්සරම පටන් ගත්තේ මචං මේ විදිහට මම කොහොමද මචං ගේමක් ගහන්නේ. ඉස්සරම මචං ජීවිතේ ගේමක් ගහනවා මචං ඉස්සරම සල්ලි කියන පැත්ත හදාගන්න බෑ මචං. අන්න ඒකින්ද මම පොඩි ප්ලෑන් එකක් ගැහුවා කොහොමද හදන්න කියලා. ඉතින් මෙහෙමයි සල්ලි හොයන ඕෆ්ලයින් ක්‍රම තියෙනවා ඔන්ලයින් ක්‍රම තියෙනවා මචං. ඒ කියන්නේ මචං ඔන්ලයින් විදිහට ගත්තොත් එහෙම මචං ඔය තියෙන්නේ අනම්මනම් ඔය කියන්නේ ඕෆ්ලයින් කියන්නේ සායක මහන්සි වෙලා මචං ඔය බිස්නස් අනම්මනම් ඒවා ඉතින් හරිද ඒවා කරන්න තරම් තාම මචං තාම මේකක් නැහැ කියන්නේ නැත්තම් කුඹුරක් කොටලා සල්ලි හොයන්න පුළුවන් මහලොගොත් නැතන් මම මචං මහ බොඩි බිල්ඩර් වගේ අය පිස්සු හැදෙනවා. ඉතින් ගමේ ව්‍යවහාරන්නත් උදුරු පාරවල් 75යි. හරිද? අන්න ඒ වගේ පොරක් මම ඉතින් ඒ වගේ කුඹුරක් කොටලා හොයනවා කියන්නේ තීසි වැඩක් මචං. හරිද? හැබැයි මචං එහෙම හරි නෑනේ මචං. එහෙම හරි නැති හින්දා මම ඔන්ලයින් පැත්තට බැස්සා මචං. ඒ හින්දා තමයි මම මේ වැඩ පටන් ගත්තේ. ඉතින් මේ ප්ලෑන් එකේ කොටසක් වශයෙන් තමයි මචං මම YouTube පැත්තට එන්න ගත්තේ මචං. හරිද? මේ ප්ලෑන් එකේ කොටසක් වශයෙන්. හරිද? වශයෙන්. ඉතින් වශයෙන් මචං මේ YouTube මම මගේ ඔන්ලයින් ආදායමක් විදියට හදාගන්න තීරණය කරා මචං. මොකද මම YouTube එකට ගියාට පස්සේ මතන් තියෙනවා YouTube එකේ ලක්ෂ ගණන් ඔය අය ඉන්නවා. YouTube එකේ උඩ ගිහපු අය ඉන්නවා කියලා මට YouTube එකෙන්ම හොයා ගන්න පුළුවන් වුණා මචං. ඉතින් ඒකින්ද මම YouTube එකෙන් කොහොම හරි ගේමක් ගහනවා කියලා හිතාගෙන YouTube එකේ වැඩ පටන් ගත්තා මචං. ඉතින් ඒ යනකොට මම ඒක දැක්කා YouTube කෝස් තියෙනවා නම් මනම් තියෙනවා කීකෝ තියෙනවා. ඉතින් එහෙම තියෙන වුණාට මචං මම එහෙම කිසි කෝස් එකක් ගත්තේ නැහැ. YouTube channel එකක් හදන විදියත් YouTube එකෙන්ම බලාගෙන YouTube channel දෙකක් හැදුවා මචං. එකක් මේ මගේ මේ කියන්නේ මගේ මේන් channel එක තමයි මේක මචං. හරිද? උඹලට කියන්න බැරි වුණා. කිව්වනේ. හරි. දැන් උඹලා තාමත් මගේ වීඩියෝ එක බලනවා නිකන් කාලකන්ණියෙක් වගේ. හරිද? උඹ නිකමටවත් මම subscribe කරාද? මේ වීඩියෝ එක like එකක්වත් දැම්මද? ඔබ කාලකන්ණියෙක් වගේ අකු. එතකොට මචං මගේ සුපිරි හීනේ සැබෑ කරගන්න පුළුවන්.
ඉතින් මචං අනිවාර්යෙන් ලයික් එකක් උදාලා සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න කියලා මතක් කරනවා මචං. වීඩියෝ එක ඉවරනකම් බලන්න මචං. හරිද මචං? එළනේ මචං. හරි මචං. හරි මචං. ඉතින් මේ විදියට මම පටන් ගත්ත වැඩේ මචං මම දිගටම කරන් ගියා මචං. ඉතින් මම මේ විදියට බලද්දි ඔන්ලයින් විදියට මම පටන් ගත්ත මගේ YouTube channel දෙකක් මම කියවන්න එකක් මේක මේන් එක මේක මචං පටන් ගත්ත එක. ඉතින් මම තව YouTube channel එකක් පටන් ගත්තා මචං. ඒක තමයි short video දාන්න. හරිද? ඉතින් ඔයාලා දැකලා තියෙනවා YouTube එකේ වීඩියෝ Facebook නෑ පොඩ්ඩක් TikTok එකේ වීඩියෝ YouTube එකට දාලා සල්ලි හොයන්න මචං. හරිද? ඉතින් ඒක ඔයාලා දැන් දැකලා ඇති ගොඩක් වීඩියෝ කෝස් තියෙනවා ගොඩක් අය වීඩියෝ වලින් කියලා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට පටන් ගන්න තියෙනවා මචං. මම දැනට පටන් ගන්න තියෙන channel එකේ subscribers 13ක් ඉන්නවා මචං. 13ක් අය පිස්සු වැදෙනවානේ. පිස්සු වැදෙනවා මචං. views තියෙනවා මචං. views 6000 දුවත් තියෙනවා මචං. ඉතින් මේ විදිහට තාම මචං එහෙම තමයි පටක් ගන්නදි මචං එහෙම පොඩියට තියෙනවා මචං. හරිද? මම channel එක පෙන්නන්නේ නැහැ මචං. මොකද ලංකාවේ උන්ට පෙන්නුවොත් එහෙම ඒක ලංකාවේ audience එක නෙවෙයි හදලා තියෙන්නේ මචං. වෙන audience එක හදලා තියෙන්නේ. ඊට පස්සේ ලංකාවේ උන් ඒවා බැලුවොත් ඒකේ වීඩියෝ ලංකාවේ උන්ට රීච් කරන හින්දා හරිද? ඊට පස්සේ ඔය තියෙන එකක් නැති වෙනවා. ඒකින්ද channel එකේ නම ඕනේ නැහැ මචං. එහෙම channel එකකුත් පටන් ගත්තා මම. හරිද? හැදුවා. පණි වීඩියෝ තමයි දාන්නේ. ඉතින් බලමු ඒකෙමුත් ගේමක් ගහගන්න පුළුවන් වේද කියලා. ඉතින් මම මේ ගහපු ප්ලෑන් එකේ මචං ඔන්න ඔය විදිහට පළවෙනි ස්ටෙප් එක තිබ්බා මචං. මම මේ විදිහට ගැම්මට ඊළඟට මචං මම ගේමක් ගහන්න කියන්නේ සල්ලි හොයලා මචං BMW එකක් ගන්න මම ඊළඟට ගැහුව ප්ලෑන් එකේ දෙවෙනි ස්ටෙප් එක තමයි මචං Facebook. ඉතින් මචං මම මේ වැඩ කරා. ඉතින් Facebook එකේ මට මචං නටන්න බෑනේ මචං. ඒකින්ද මම පටන් ගත්තේ මචං මේ අනුන්ගේ වීඩියෝ දාන එකම තමයි. ඉතින් අර TikTok එකෙන් අර Facebook එකට දාන වැඩි එහෙම තමයි කරන්න පටන් ගත්තේ. ඉතින් ඒ විදිහට මම වීඩියෝ 3ක් දැම්මා මචං. කොච්චර සතුටුයිද කියනවනම් වීඩියෝ 3ටම තියෙන views 3යි. ඉතමා Bruh, chill. my time has come. ඒත් එක වීඩියෝ එකට විතරයි. ඉතින් හරිම සතුටුයි. ගැම්මට පටන් ගත්ත වැඩේ ගැම්මට මගදී ඇතෑරී වගේ කියලා දැන් හිතෙනවා මචං. ඉතින් අවුලක් නෑ මචං. එහෙම අපි මා වැඩේ ලේසියෙන් අතාරන මිනිස්සු නෙවෙයි. Wait a minute. Who are you? ඒකින්ද මචං අපි වැඩේ දිගටම කරා යනවා. බය වෙන්න දෙයක් නැහැ ගැම්මටම. ඒ විදිහට මචං මම දෙවෙනි ස්ටෙප් එක විදිහට Facebook තෝරගෙන මම ප්ලෑන් එකෙන් මචං කොහොම හරි ගේම් ගහනවා කියලා හිතාගෙන ඉන්නේ. ඊළඟට මචං මම මගේ ප්ලෑන් එකේ තුන්වෙනි එක තමයි මචං 5. ඉතින් 5 විදිහට ගත්තොත් එහෙම මචං 5 මචං තාම මට එක ඕඩරයක් අත්විලා නැහැ. මම account එක හදලා තියෙනවා. ගීගි එකකුත් දාලා තියෙන්නේ. ඉතින් ඔයා මේ 5 ගැන දන්නේ නැත්තම් කියන්නේ මම මේකට දාන්න වෙනම මේකක්. ඉතින් මමත් තාම ඉතින් කරලා නැහැ. ඉතින් හැබැයි account එක හදන විදිය දන්නවා. ගීගියක් දාන විදිය එහෙම දන්නවනේ. ඉතින් ඒක ඇටිය දන්නේ නැති අයට ඕනනම් කියලා දෙන්නම් මචං. හරිද මචං? ඔන්න දන්න තියට මම කියලා දෙන්නම් මචං. එහෙම එකකුත් තියෙනවා. මේ තාම හැබැයි මට ගෝල් එකක්වත් ඇවිල්ලත් නැහැ මචං. මම මේ බලන් ඉන්නවා. හරිද? ඉතින් ඔන්න විදිහට තමයි මගේ තුන්වෙනි ස්ටෙප් එක තිබ්බ මචං ගැම්මඩම. හරි මචං ඔන්න ඔය ටික තමයි මචං මම කරේ කෙලින්ම. ඉතින් බලමු අපිට තව මාස කිහිපයකින් කොහොමද මේ තත්ත්වය කියලා. ඉතින් මම මේ විදිහටම දිගටම වීඩියෝ වලට ගේන්නම්. මට මේ විදිහට ගේමක් ගහ ගන්න පුළුවන් වේද කියලා. ඇත්තට මේ කියන මෙතරම් ඒ කියන්නේ මචං මිනිස්සු කියනවා මේ විදිහට ගොඩ යන්න පුළුවන් අනම් මනම් කියලා YouTube ගේම වීඩියෝ කොච්චර තියෙනවද බලමු මචං. ඇත්තටම මේකෙන් ගේමක් ගහ ගන්න පුළුවන් වේද කියලා තමයි මම මේ බලන්න යන්නේ මචං. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා ගැම්මට subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. හරිද? එහෙනම් කොල්ලෝ අදට අපි ගිහිල්ලා එන්නම් කොල්ලෝ. එහෙනම් කොල්ලෝ අපි ගියා.